මචං ප්‍රබෝධ මේක තමා බං මං කිව්ව බයික් එක. මගේ පොඩි කාලේ ඉඳන් හීනේ බං මේ බයික් එක ගන්න එක. ඩවුන් පේමන්ට් ඔක්කොම හරි බං. ඇපේට තමා බං ජොබක් කරන කෙනෙක් ඕන. ඔබට බැරිද පොඩි සයිනක් ගහලා සපෝට් එකක් දෙන්න? ඔබට ඇපේට සයින් කරොත් ගොඩක් පින් බං. මගේ අම්මා තාත්තා වුණත් මාර සතුටු වෙවි මේක ගෙනිච්චාම. අපේ තාත්තා අනිත් ඇපේට අත්සන් කරන්න ගන්න පුළුවන් බං. ඔබට පුළුවන් නේද? බය වෙන්න එපා බං. මං කවදාවත් පොඩි කාලේ ඉඳන් එකට ඉදී ඔබ අමාරුවේ දාන්නේ නැහැ. සචින් වැරදියට හිතන්න එපා. මේකයි කේස් එක. ඔබ දන්නවනේ අපේ තාත්තා පට්ට සැරයි. මාව ජොබ් එකටත් දැම්මේ තාත්තගේ යාළුවෙක්නේ බං. අපේ තාත්තගේ යාළුවා මං කම්පැනි එකෙන් ඇපේට අත්සන් කරන්න පේ සීට් සිල්ලුවාම තාත්තාට ඔය ගිනි ගෙඩිය දෙනවනේ බං කොහොමත්. මට අම්මා තාත්තා කියලා තියෙන්නේ ඔය ණය ගනුදෙනු වලට අත්සන් කරලා ගෙදර එන්න එපා කියලා. මචං සතීෂ් ඔබටවත් පුළුවන් ද බං මේ වෙලේ මං වෙනුවෙන් පොඩ්ඩක් සයින් එකක් ගහලා ID කොපියක් දෙන්න ඇපේට. මට එහෙමුණොත් ගෙදර අරන් යන්න පුළුවන් බං වණ්ඩිය. අපෝ මචං මේ ඔබට වෙන ඕන උදව්වක් කරන්න. දන්නවනේ මං ගැන. මං ඔය ඇප කතන්දර වලට හරි බයයි බං. දන්නවනේ බං. මං බදින්න ඉන්න කෙල්ල ඒකේ එකගේ යාළුවාට ගෙවන්න ෆෝන් එකක් අරගද්දි අත්සන් කරලා ඒක ගෙවන්නත් උනේ මට බං. අනේ සෝරි කොල්ලෝ මුකුත් වැරදියට හිතන්න එපා. කමන්නේ මචං. අපි එහෙනම් යමු. ඇපකාරයෙන් නැතුව බයික් එක ගන්න විදියක් නැහනේ. කමන්නේ. ඔබලා ආව එකට ස්තුතියි. කාලෙකින්නේ දැක්කේ. මොක වෙන්නේ ඉතින්? අඩේ උඹද? ටික කාලෙකින් තමයි දැක්කේ. කොහෙද ගියේ? අද නිවාඩුද? නෑ රෝෂන් අයියේ. බයික් එකක් ගේන්න කියලා ගියේ. ඒත් ඇපේට අත්සන් කරන්න කෙනෙක් සෙට් උනේ නෑ. ඔයාට දැන් බයික් එක ගන්න ඩවුන් පේමන්ට් එක හරිද මල්ලි? ආව රෝෂන් අයියේ බයික් එක ගේන්න ඔක්කොම හරි ඇපේට කෙනෙක් විතරයි අයියේ මදි. මල්ලි මං දැන් ඔය ඇපේට අත්සන් කරොත් ඔයාට නෝරදාවම දිනේට වාරිකේ දාන්න පුළුවන්ද බයික් එකේ ෆිනෑන්ස් එකට? ඔව් අයියා මට පුළුවන්. මට විශ්වාසයි. අයියේ මේ වෙලේ ඔයා මට ඇපේට අත්සන් කරොත් ඒක මට ලොකු උදව්වක් අයියේ. මේ උදව්ව කවමදාවත් මම නම් අමතක කරන්නේ නෑ. ඇත්තමයි. ඒක නම් මොකද්ද මල්ලි? හැබැයි වෙලාවට වාරිකේ දාපන්. නැත්තම් මටත් එක්කනේ ප්‍රශ්නේ එන්නේ. තේරෙනවනේ ඔබට? එහෙනම් මහත්තයා ඔයාලට වාහනේ අරන් යන්න පුළුවන්. දැන් මං ඉතුරු වැඩ ටික කරන්නම්. මට ඉවසිල්ලක් නැහැ. අම්මෝ රෝෂන් අයියාට පිං සිද්ධ වෙන්න බයික් එක නම් ගත්තා. අම්මාට තාත්තාට පෙන්නනකම් ඉවසිල්ලක් නැහැ දැන්. අපිට හරිම සතුටුයි පුතා ඔයා ගැන. පරිස්සමින් වාහනේ පදින්න මගේ පුතේ. බුදු සරණයි ඔයාට මගේ පුතේ. මල්ලි මම රෝෂන් කතා කරන්නේ. කොහෙද ඉන්නේ මල්ලි ගෙදරද? පොඩි හදිසියක්. පොඩ්ඩක් හම්බ වෙන්න පුළුවන්ද ඔයාව? අනේ අයියේ සමා වෙන්න. මට වෙන උදව්වක් නම් ඔයා වෙනුවෙන් කරන්න තිබ්බා. ඔයා මොන උදව්ව කරත් මම මේ බයික් එක වෙන කෙනෙක් පදිනවට ආසම නැහැ අයියේ. එහෙනම් අපි ගිහින් එන්නම් මල්ලි. හදිසියක් නිසා බයික් එක ඉල්ලුවේ. කමක් නැහැ මල්ලි. බොහොම ස්තුතියි කරපු උදව් වලට. අපිට උදව් කරාට. අනේ දෙවියනේ මේ මොකද වුනේ? මං කඩේට ගිය ටිකට මං අමාරුවෙන් ගත්ත බයික් එක ලොරියක් යට කරන් ගියේ. ඇයි දෙවියනේ? අනේ මං කොච්චර අමාරුවෙන් එකතු කරපු සල්ලි වලින්ද මම මේක ගත්තේ? හතුරෙක්ටවත් මෙහෙම දෙයක් වෙන්න එපා. ඉතින් මල්ලි මොකෝ මේ හදිසියෙම මාව හම්බ වෙන්න ඕනයි කියලා අපේ ගෙදරටම ආවේද? කෝ අලුතින් ගත්ත බයික් එක මොකක් හරි හදිසියක්ද? මට සමා වෙන්න රෝෂන් අයියේ. එදා ඔයා අපේ ගෙදර ආව වෙලේ මම ඔයාට කතා කරපු විදිය ගැන මටම මං ගැන ලැජ්ජයි. මට මං ගැනම ලොකු කලකිරීමක් දැනෙනවා. ඔයා කරපු උදව්වට මං කොතක් ගුණ දැක්කුවේ නෑ. මගේ බයික් එකත් ඇක්සිඩන්ට් වුණා. කුඩු වෙන්න ගැන හිතන්න එපා මල්ලි. මං ඔයාට උදව්වක් කරේ කිසිම දෙයක් බලාපොරොත්තුව නෙමෙයි. එදත් මං ආවේ අපේ අම්මට බෙහෙත් ගෙන්න ලොකු හදිසියක් තිබ්බ නිසා බයික් එක ඉල්ලන්න. තමයි වැරදි කරන්නේ. මනුස්සකම කියන්නේ වැරදි හදාගන්න එක. මුල අමතක කරාම අපිට වරදිනවා. මල්ලි කුරහන් ගහ වුණත් බිමට බර නොවුනොත් කඩන් යන්නේ. ඒකයි. අපිට අමාරු අවස්ථාවක පිහිට වුණ මිනිස්සුන්ට පිහිටක් අවශ්‍ය වුණ වෙලාවට මග ඇරලා යන්න නිකමටවත් හිතන්න එපා. ඒ අවස්ථාවේදී ඔයා කොච්චර කාර්යබහුල වුණත් ඔයා මේ මිනිස්සු කරපු උදව්වට ඕනට යලි පිහිටවන්නට දෙපාරක් හිතන්න එපා. එයයි නියම මනුස්සකම සහ මිනිසත්කමේ ශ්‍රේෂ්ඨත්වය. Hello guys, I'm from Island Rose Broadcast. Subscribe on YouTube, follow on Facebook, follow on TikTok. Thank you for watching us.